යමුදාද නුවර පැත්තට පොඩි වෙලාවකට. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ නුවර අහස යට කියන ලස්සන පොත. මේකේ ලේඛිකාව වන්නේ නිෂී බොතේජු. හරිම නිහතමානී ආදරණීය ලේඛිකාවක්. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ චේතිය. අනිත් ප්‍රධාන චරිතය තමයි දේදුණු. චේතිය පොඩි කාලේ ඉඳන්ම චේතියගේ හොඳම යාළුවා වන දෙනුවන්ගේ නංගිට නිශ්ශබ්දව ආදරය කරලා තියෙනවා. ඒත් කවමදාවත් චේතිය දේදුණුට කියලා නෑ. ඒ ඇයිද කියලා කිව්වොත් චේතියට මේ ආදරේ හිතලා තියෙන්නේ චේතිය පොඩි කාලේ ඉඳලා. එතකොට දේදුණුත් පොඩිනේ. ඒක නිසා එයා කිසි දෙයක් දන්නේ මේ තරම් හිතින් ආදරය කරන කෙනෙක් එයාට ඉන්නවා කියලා. චේතියගේ ෆැමිලි එක ගත්තොත් එයාලට හොඳට සල්ලි තියෙනවා. දේදුණුගේ අයියා වැඩ කරන්නේ චේතිය ගාව. චේතියගේ ඔෆිස් එකේ. ඒකෙන් හින්දා දේදුණුටත් යමක් කමක් තියෙනවා. එතකොට මෙතෙන්ට එනවා නදුන් කියලා එක්කෙනෙක්. එයා තමයි මෙතන දේදුණුගේ ප්‍රේමවන්තයා. දේදුණු යාළු වෙලා ඉන්නේ අත් එක්ක. ඒ උනාට නදුන් කියන්නේ සාමාන්‍ය පවුලකින් පැවිදිගෙන එන ළමෙක්. මොන විදිහේ ඝට්ටනයක් වෙයිද මේ ලව් ස්ටෝරිය? කොහොම හරි චේතිය දේදුණුව කසාද බඳිනවා. ඒ බැන්දට දේදුණුගේ හිතේ චේතියට කිසිම ආදරයක් නැහැ. දේදුණුලා ගෙදර යනවා එනවා පොඩි කාලේ දැක්කා වුණාට දේදුණුට ආදරේ තිබ්බේ නදුන් ගාව. චේතිය කියන්නේ දේදුණුට වෛරක්කාරෙක් වගේ. එයාගේ ආදරේ උතුරගත්ත වෛරක්කාරෙක් වගේ. හැබැයි චේතිය දන්නේ දේදුණුට මෙහෙම ආදරයක් තිස්සේ දැනගන්නවා. කසාදෙන් පස්සේ. එතකොට මොනවා වෙයිද? ඒ ටික ඔයාලා කියවලා බලන්න. චේතිය කියන්නේ හැඟීම්බර, නිහතමානී, ආඩම්බර චරිතයක්. නදුන්ව ගත්තොත් නදුන් හරි අහිංසකයි. ආදරණීයයි. චේතිය වගේ ආඩම්බර නැහැ. එයා අහිංසකයි. ඉතින් මේ ආඩම්බර කොල්ලයි අහිංසක කොල්ලයි අතර මොන විදිහේ ඝට්ටනයක් යයිද? ඔයාලා කියවලා බලන්න මේ ටික. කතාවේ ඔතන ඉඳන් තමයි ලස්සනටම ගලාගෙන යන්නේ. ඔයාලා හිතන විදිහට ආදරය කියන්නේ හිමිකමක්ද නැත්නම් තේරුම් ගැනීමක්ද? මට කමෙන්ට් එකක් දෙන්න. මේ කතාව ඇතුලේ මේ චරිත තුනක් විතරක් නෙමෙයි තව චරිත ඉන්නවා. තව මේකේ චරිත ඉන්නවා. ඒ කියන්නේ විවිධාකාර කට්ටිය, විවිධ භූමිකා රංගපාන කට්ටිය ඉන්නවා. හරිම ලස්සනට කතාව ගලාගෙන යනවා. නුවර පසුබිම් කරලානේ ලියලා තියෙන්නේ. දලදා මාලිගාව නුවර වැවරවුම හරිම ලස්සනට නිෂී එක හරිම ලස්සනට ලියලා තියෙනවා. මම හරිය ආස පළාතක් තමයි නුවර කියන්නේ. ඇත්තටම හරිම ආසයි. හරිම ලස්සන පොතක්. ඉතින් ඔයාලා අරන් කියවලා බලන්න. පිටු තියෙනවා 288ක්. කියවද්දී පිටු ටික පෙරලෙනවා දන්නේම නැහැ. ඒ තරම් ලස්සනට ලියලා තියෙනවා නිෂී. නිෂීගේ සයින් එකත් එක්ක ඉතින් මට මේ පොත ලැබුණා. හරිම ආසයි. ඉතින් මම හරිම ආසයි. ඕතගේ සයින් එකත් එක්ක පොත තියෙන එකට. මම ඔයාලට චුට්ටි හැඳින්වීමක් කරේ. මේ පොත ඇතුළ නම් හරිම රසවත්. අරගෙන කියවන්න. ආයි දවසක ලස්සන පොතක් අරන් ඔයාලා බලන්න එන්න.